හායි කොහොමද ඔයාලට? ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරනවා law of attraction ගැන. ඉතින් අද අපි කතා කරමු මොකද්ද මේ law of attraction? එහෙමත් නැත්නම් ආකර්ෂණ නීතිය කියන්නේ කියලා. මේ law of attraction කියන්නේ ආධ්‍යාත්මික විශ්වාසයක්. මොන වගේ ආධ්‍යාත්මික විශ්වාසයක්ද? ඒ කියන්නේ අපේ ධනාත්මක සිතුවිලි ධනාත්මක අත්දැකීමුත් ඍණාත්මක සිතුවිලි ඍණාත්මක අත්දැකීමුත් ජීවිතයට ළඟා කරනවා කියන ආධ්‍යාත්මික විශ්වාසය. මේකට පදනම වෙන්නේ මිනිස්සු, ඒ කියන්නේ අපි සහ අපේ සිතුවිලි හැදිලා තියෙන්නේ pure energy එකකින්. ඉතින් මේ pure energies ඒහා සමාන energies වලට attract වෙනවා. ඒ තුලින් පුද්ගලයන්ට ධනය, සෞඛ්‍ය එහෙමත් නැත්නම් පුද්ගල සම්බන්ධතා වැඩි දියුණු කරගන්න හැකියාව අවස්ථාව ලැබිලා තියෙනවා. ඊටත් මේ කතාව ඇහිලා තියෙනවද? සල්ලි තියෙන කෙනාටමයි සල්ලි තියෙන්නේ, නැති කෙනාට නැත්තේම නෑ. ඔය වගේ කතා මෙතනදී වෙන්නේ මේ කතන්දරේම තමයි. ඒ කියන්නේ සල්ලි තියෙන කෙනාගේ මයින්ඩ්සෙට් එක සල්ලි ගැන හැදිලා තියෙන්නේ පොසිටිව් විදිහේ මයින්ඩ්සෙට් එකක්. හැබැයි සල්ලි නැති කෙනාට හැදිලා තියෙන්නේ සල්ලි ගැන නෙගටිව් මයින්ඩ්. සල්ලි තියෙන කෙනා කොහොමද සල්ලි ගැන හිතන්නේ? සල්ලි නැතිනම් මම මෙච්චරක් වේදන් කරොත් මට මෙච්චරක් හම් වෙනවා, මට හිත වෙද්දි මෙච්චරක් හොයාගන්න පුළුවන්. හැබැයි හොඳ ආදායම් තත්ත්වයක් නැති කෙනෙක් තුල සල්ලි ගැන ගොඩනැගිලා තියෙන්නේ නෙගටිව් මයින්ඩ්සෙට් එකක්. මොකද වෙන්නේ? එයා නෙගටිව් දේවල් හිතන්න එයාට තවත් ඇට්‍රැක්ට් වෙන්නේ නෙගටිව් දේවල්. සල්ලි තියෙන කෙනාට තව පොසිටිව් හිතන්න එයාට ඇට්‍රැක්ට් වෙන පොසිටිව් දේවල්. يعني තව සල්ලි ලැබෙනවා. අවුරුදු 25ක් 30ක් 40ක් 50ක් වෙන්න පුළුවන්. මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ අපේ මයින්ඩ්සෙට් එක හැදිලා විදිහ වෙනස් කරන්න ලේසි නෑ. හැබැයි අපිට පුළුවන් විෂුවලයිසේෂන් සහ ඇෆර්මේෂන්ස් කියන මෙන්න මේ දෙක භාවිතා කරලා අපිට තියෙන self destructive එහෙමත් නැත්නම් negative thoughts replace කරන්න positive thoughts වලින්. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා law of attraction ගැන වැඩි විස්තර මම තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්.